මීයෝ මරණවද ගණදෙවියන්ගේ වාහනය මීයා. දේව උදහසට ලක් නොවී එම සතුන් යවන විදිය මෙන්න. අද්දුටුවයි සත්තයි. සාමාන්‍ය නිවෙස් රාත්‍රී කාලයේ මීයන්ගේ රජදහන් වෙලා. උන් එන්නේ ආහාර සොයාගෙන. එහෙම ආවම කරන හානිය නම් සුළුපටු නැහැ. කොයි තරම් පිරිසිදුව ගෙදර හා අවට තියාගත්තත් පහසුවෙන් එන්න පුළුවන් ගෙවල් වලට උන් රංචු විදියට එනවා. කෑම ඉඳුලක්වත් නොතිබුණත් ගෙදර හැම තැනම ඇවිදලා කපන්න පුළුවන් හැම දේම කපනවා. හැම තැනම මී බෙටි. නිවැසියන්ට හරියට නිදාගන්නවත් ඉඩක් නැහැ. තක්කාලි, ලූණු, අර්තාපල්, කැරට්, සබන් මේ හැම දේම උන් කනවා. ගෙනියනවා. සෝෂල් මීඩියා බැලුවම පේනවා මීයෝ පළවා හරින විනාශ කරන ක්‍රම රාශියක් කියලා තියෙනවා. ඒ මොනවා කළත් ඔය දාන වසවිස උන් කන්නේ නැහැ. මේ කූඩුව වුණත් වරක් දෙවරක් උගුලට අසු වුණාට එතරම් සාර්ථක නැහැ. පිටරට නිෂ්පාදිත මීනාශක ගණනාවක් තිබුණත් ඒ එකක්වත් සාර්ථක නැති බව ඒවා යොදාගත් අය දන්නවා. මේ නිසා මීයන්ගේ කරදරයෙන් අනේක විධ හානිවලට මුහුණ පා සිටින නිවැසියන් දැන් නම් කාගේවත් වීඩියෝ බලන්නවත් එපා වන තරමට වෙහෙසිලා ඉන්නව ඇති. අනික මීනාශක යොදා මීයෝ මරන්න රටේ වැඩි දෙනෙක් කැමති නැහැ. මීයා එහෙම නැත්නම් මූෂිකයා ගණදෙවියන්ගේ වාහනේනේ. ගණේෂ් නැත්නම් ගණපති කියලත් හැඳින්වෙන ගණදෙවියන් හින්දු ආගමේ ප්‍රධාන දෙවි කෙනෙක්. සිංහල බෞද්ධ බොහෝ අය පුද පූජා කරමින් බැති බරව ගණදෙවියන් අදහනවා. අධ්‍යාපනය, වෙළෙහෙළඳාම, විවාහය, යනේන ගමන් බිමන් ආදියට ඇති බාධා ඉවත් කරලා ඒ සියල්ල සාර්ථක කරගන්න ආශිර්වාද කරන දෙවි කෙනෙක් තමයි ගණදෙවියෝ. ඇතෙකුගේ හිසක් සහිත විශාල උදරයක් තියෙන මනුෂ්‍ය ශරීරයකින් පෙනී සිටින ගණදෙවියන් ශිව හා පාර්වතී කියන දෙවියන්ගේ පුතෙක් බව කියනවා. ගණදෙවියන්ගේ එකම වාහනය මීයා නැත්නම් මූෂිකයා. අපේ ගෙවල් වලට මේ සත්තු ආව කියලා උන් මරා දැම්මොත් ඒ දේවාශිර්වාදය සම්පූර්ණයෙන්ම නැති වෙලා අසරණ වෙනවා. එහෙම කිව්වට මේ සතුන්ගෙන් ආරක්ෂා වෙන්නත් ඕනනේ. මීයෝ හරිම කැමති හාල් ඇටවලට. ටිකක් ලොකු පරණ වළඳක් නැත්නම් පිඟානක් වගේ භාජනයකට හාල් මිටක් දෙකක් දාලා උන් නිවසට ඇතුල් වෙන තැනක කිට්ටුවෙන් තියන්න. ඒක කාලා කුස පිරුණම උන් ආපහු යනවා. තව කෑමට දේවල් හොයාගෙන ගේ ඇතුළට එන්නේ නැහැ. නැවත එන්නේ පසුදින රාත්‍රියට. අර හාල් ඉවර නම් තව ටිකක් තියන්න. ඉතින් හැමදාම එහෙම කළාම උන්ගේ කරදරේ ඉවරයි. මීයෝ මැරෙන්නෙත් නෑ, පව් පිරෙන්නෙත් නෑ. වාහනයට හානි කළා කියලා දෙවියෝ කෝප වෙන්නෙත් නෑ. හාල් මිටක් දෙකක් ගැන ලෝභ හිතන්න නම් එපා. එහෙම අහිංසක විදියට ජීවිතේ ගෙනියන හැම දෙනාටම ගණදෙවියන්ගේ ආශිර්වාදය හිමි වෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක්
කමෙන්ට් එකක් දාලා අනිත් හැම දෙනාටම ෂෙයා කරනවා නම් යහළු යේලියන් හා ඥාතීන් සුවපත් වීමට කදිම මඟ පෙන්වීමක් වේවි.